මල්ලි ශෂිකා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනවා. අද මේ ආර්ව ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වීම මගේ ජීවිතයේ ලැබූ වටිනාම අවස්ථාවක් විදිහට මම දකිනවා. අද පස්වන දවසේ අපි ලීඩර්ෂිප් එක කොහොමද කියලා අපි දැනගෙන හිටියා. ඒත් කොහොමද අපි මේක විවසායකයෙකුට ආරෝපණය කරගන්නේ කියන එක ලොකුම අත්දැකීමක් ලබා ගන්න හැකියාවක් ලැබුණා. ඒ වගේම අර ලෙවල් අප් විවසායකයෙක්ගේ නායකත්ව ගුණාංග කොහොමද අපි මේ තුලින් හඳුනගන්නේ කියන එක අපිට වඩාත්ම පහසුවේ දැනගන්න ලැබුණා. මට හිතෙනවා නේද මිස් අපි ඊට අමතරව තව අලුත්ම කාරණාවක් ඉගෙන ගත්තා රෙෆරල්. ඒ ගැන කිව්වොත් ඔව් ශිලාලේ මම ගයත්‍රී ගුණතිලක ගම්පහ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරියෙක් වශයෙන් රාජකාරී කටයුතු කරනවා. ඇත්තටම රෙෆරල් කියන එක හරි අලුත් දෙයක්. ඒක අපි මෙතනින් තමයි ඉගෙන ගත්තේ අද පළවෙනි වතාවට. රෙෆරල් එකක් කොච්චර දුරට ව්‍යවසායකයෙක්ට වැදගත්ද? කෙනෙක්ව එයාගේ ව්‍යාපාරයේ කොච්චර හොඳද කියලා තව කෙනෙක්ට නිර්දේශ කිරීමක් රෙෆරල් එකකින් වෙනවා. ඉතින් ඒක ව්‍යවසායකයෙක්ට එයාගේ ව්‍යාපාරය ගොඩනගා ගන්න ලොකු ශක්තියක්. ඒ වගේම නිලධාරියෙක් වශයෙන් අපිට රෙෆරල් එකක් කොච්චර වැදගත්ද කියන්නේ නිලධාරියාට තව ව්‍යවසායකයෝ කණ්ඩායමක් එකතු කරගෙන තමන්ගේ සේවය සපයන්න මේ රෙෆරල් එක කොච්චරද වැදගත්ද කියන එක ගැනත් අපි අද දවසේ ඉගෙන ගත්තා. ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ ආරෝ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක මේ ලබා දෙන දැනුම සම්බන්ධව අපේ තියෙන දැනුම යාවත් කාලීන කරගන්නවා සහ අලුත් දැනුම මේ හරහා අපි ඉගෙන ගන්නවා. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපිට ලබා දෙන්න සම්බන්ධයෙන්.